දැන් මේ සජිත් මහත්තයා නැතුව කොහොමද මේ රැස්වීම සාර්ථක වෙයිද? පැහැදිලිවම ලංකා දේශපාලන ඉතිහාසයේ ආණ්ඩුවක් පිහිටවලා ඉතාමත් කෙටි කාලෙකින් දැවැන්ත ආණ්ඩු විරෝධයක් පෙන්눔 කරන පොළඹවන ආණ්ඩුව පොළඹවන්න තමන් දීපු පොරොන්දු ඉෂ්ට කරන දැවැන්තම රැස්වීම බවට 21 වෙනිදා රැස්වීම පත් වෙනවා. ඉතින් ආණ්ඩුවට අවංකව විරුද්ධව කටයුතු කරන ජනතාව වෙනුවෙන් අවංකව පෙනී සිටින ලුණු ගොවියා වෙනුවෙන් අල ගොවියා වෙනුවෙන් හඬක් නගන උපාධිධාරියා වෙනුවෙන් ගුරුවරයා වෙනුවෙන් හඬක් නගන මේ රටේ පොහොර ගොවියට ලබා දෙන්නේ නැතුව ගොවියා අසරණ කරනවට විරුද්ධව හඬක් නගන ජීවන වියදම පහළ හෙලන්න ආණ්ඩුව මැදිහත් වෙන්න ඕනේ කියන තැනට හඬක් නගන අසීමිත බදු බරට විරුද්ධ වගේම මේ රටේ තරුණ පරම්පරාවට රැකියාව උත්පාදනය කරනවා කියලා බලයට ඇවිල්ලා කර්මාශාලා වස්සන තැනට පරිවර්තනය කරන හාල් මාෆියාව එක රැකින් වළක්වනවා කියපු ආණ්ඩුව හාල් මාෆියාව වෙනුවට අද මද්ද්‍රව්‍ය මාෆියාවකුත් රටේ හදන ආණ්ඩුව පෝෂණය කරන හදන උත්සාහ කරන ආණ්ඩුව තමන් අවංකව ජනතාවට වෙච්ච පොරොන්දු ටික ඉෂ්ට කරන තැනට පොළඹවන්න පෙනී සිටින ඕනෑම දේශපාලන පක්ෂයකට මේ රැස්වීම එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. එහෙම නොවන අයට සම්බන්ධ වෙන්න එයාගේ හෘද සාක්ෂි ඉඩ දෙන්නේ නැතුව ඇති.